මං නම් වෙසක් එකට කඩෙන් කූඩු ගේන කෙනෙක් නෙවෙයි. හැමදාම try කරන්නේ අතින්ම හදන්න. ඉතින් මේ පාරත් කොච්චර මහන්සි වුණත් කූඩු 3ක්ම හැදුවා. කඩදාසි කපන එකේ ඉඳන් අලවන එක, ලයිට් දාන එක වෙනකන් අපි දෙන්නම එකට කරා. ඒ නිසා මේ කූඩු 3 තවත් විශේෂයි. මහන්සිය තිබුණා. ඒත් එකට හදපු නිසා ඒකත් සතුටක් වුණා. අන්තිමට ලයිට් දාලා බලද්දි හිතුනේ මේ කූඩුවල තියෙන්නේ ලස්සන විතරක් නෙවෙයි. අපි දෙන්නගේ වෙලාව, මහන්සිය, හිනාව, මතක. ටික ටික හදද්දී මහන්සිය අමතක වෙනවා. අන්තිමට ලයිට් දාලා බලද්දි තියෙන සතුට නම් කියලා ඉවර කරන්න බෑ. කොච්චර මහන්සි වුණත්, කොච්චර වැඩ තිබුණත්, වෙලාව අඩු වුණත්, ඩ්‍රෑ වෙලා වැඩ ඉවර වෙලා ඇවිල්ලා ටික ටික අලවලා එක එක කොටස් එකතු කරලා හදපු මේ කූඩු වලට මට තියෙන්නේ ලොකු ආදරයක්. කඩෙන් ගත්තොත් ඉක්මනට ඉවරයි. ඒත් අතින් හදද්දි තියෙන්නේ වෙනම සතුටක්. කඩදාසි අලවපු හැම තැනකම මහන්සිය ටිකක්, සතුට ටිකක්, මතක ටිකක් තියෙනවා. ඒකයි මං හැම අවුරුද්දෙම ආයෙත් කූඩුවක් අතට ගන්නේ. අතින් හදන එකේ ලස්සන තියෙන්නේ පර්ෆෙක්ට් වෙච්ච නිසා නෙවෙයි. ඒකට දාපු වෙලාව, මහන්සිය, හිත. ඒ නිසා වෙසක් කියන්නේ ලයිට් වලට විතරක් නෙවෙයි. අපි පොඩි වෙලාවක් හරි හිත නිවා ගන්න, නිවෙන්න, ආදරෙන් දෙයක් කරන්න ලැබෙන කාලයක්. ඉතින් මේ තමයි මේ අවුරුද්දේ අපේ වෙසක් කූඩු. කූඩු නෙවෙයි, මතක, මහන්සිය, සතුට එකතු කරලා හදපු දෙයක්. වෙසක් එකට කූඩුවක් හදන්නේ බුදුන් වහන්සේ සිහි කරලා ආලෝකය මතක් කරගන්න. හිතේ අඳුර ඉවත් කරලා නිවීම, සැනසීම හදාගන්න. ඉතින් ඔයාලත් ඒ මග යන්න, හිතට ආලෝකයක් දල්වගන්න, කාලය හදාගන්න.